ඉතින් මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් මේ vlog එක මගේ යුනි එක ගැන. මේක ටිකක් දිග vlog එකක්. හැබැයි මම කල්පනා කර හිටියා ගොඩක් වෙලා මම මේක කොහෙන්ද පටන් ගන්නෙ කියලා. අන්තිමේට මම ඩිසිෂන් එකකට ආවා මම පළවෙනි දවසේ යුනි එකට ගිහපු දවසේ ඉඳලා ගත්ත ක්ලිප්ස් වලින් කියලා. ඉතින් මේ මම යුනි එකට යන ගම. මේක තමයි මගේ ෆස්ට් ඩේ එක. මම ගියේ මගේ මාමිත් එක්ක. ඉතින් මේ ඉන්නේ මගේ දේවල් ටිකක් හදාගන්න ස්ටුඩන්ට් අයිඩියා නම්. ඉතින් මේවට ඒගොල්ලෝ එක තැනකට ගියාම අතන්ට යන්න මේ බිල්ඩින් එකට යන්න කියනවා වැඩ ටිකට. ඉතින් එහෙම තමයි. මොකද මම ඔරියන්ටේෂන් එන්න බැරි වුණා. මට ඇත්තට වීසාවේ යුනි පටන් ගන්න දවස් 2ක් විතර තියලා. ඉතින් ඒ හදිස්සියත් එක්ක තමයි මම ආවේ. ඉතින් ඔරියන්ටේෂන් ආපු නැති නිසා දැන් මට වෙනවා එක බිල්ඩින් එකෙන් බිල්ඩින් එකට ගිහිල්ලා මගේ වැඩ ටික කරගන්න. ඇත්තටම මේක මගේ ඩ්‍රීම් එකක්. මම O-level ඉවර වෙච්ච කාලේ ඉඳලා මම ස්වින්බර්න් එකේ වීඩියෝස් බල මං කොහොම හරි මේකට යනවා කියලා හිටියා. හැබැයි ඊට පස්සේ මම යුනි වලට ඇප්ලයි කරන්න ගත්තම මම ලාත්‍රෝබ් තව ඒ වගේ යුනි වලටත් ඒත් කමක් නැහැ කියලා හිටියා. හැබැයි මට දාපු ඔක්කොගෙම වගේ ඔෆර් ලෙටර්ස් ආවා. ඒ නිසා මට ඉතින් ඩ්‍රීම් එකනේ මේක මගේ. කොහොම හරි මම ස්වින්බර්න් එකේ වැඩ ටික කරලා ඒකට ආවා ඉතින්. මම මේ කියවනවා වැඩිද දන්නේ. හැබැයි මට මේ ඔක්කොම දේවල් ටික කියන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් මගේ එඩියුකේෂන් පැත්ත ගත්තොත් මම ලංකාවේදී ගියේ UTS කොලෙජ් එකට. ඒකේ ෆවුන්ඩේෂන් එක කරා. ගොඩක් අය ෆවුන්ඩේෂන් එක කළා එකෙන් ගියා. හැබැයි මම ඩිප් එකත් කරලා ආවේ. එතකොට මට මේකේ අවුරුදු 3ක් නෙමෙයි මට ඩිග්‍රී අවුරුදු 2කින් ඉවර කරන්න පුළුවන් නිසා. ඉතින් එහෙම තමයි. දැන් මම මේ ට්‍රේන් ස්ටේෂන් එකට වෙලා ඉන්නේ ආයෙත් වැඩ ටික කරගෙන ගෙදර යන්න. ඉතින් මේ පළවෙනි දවසේ ක්ලිප්ස් ටික ඔන්න මෙතනින් පස්සේ තමයි හරියටම යුනි එකේ ක්ලිප්ස් ටික හරි vlog එක පටන් ගන්නෙ. ඉතින් ඔගොල්ලෝ මගේ කලින් vlog එක දැක්කනම් ඔගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මම දැන් සිටි එකට move වෙලා ඉන්නේ කියලා. ඉතින් දැන් මම ඉන්න තැන ඉඳලා 10 minutes train එකක් තමයි මගේ යුනි එකට තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ ස්වින්බර්න් එකේ ස්ටේෂන් එක. ඒ කියන්නේ ග්ලෙන්ෆෙරි ස්ටේෂන් එක. ඉතින් මේ විදියට ගිහිල්ලා මයික් එක tap off කරලා දකුණට හැරිච්ච ගමන් අපිට මෙන්න මේ ස්වින්බර්න් බිල්ඩින්ස් ටික පේනවා. ඉතින් ওই විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ සෙම් එකේ මට chance එක ලැබිලා තිබ්බා. මොකද මගේ classes වලට එච්චර දුර යන්න ඕනේ නැහැ. මෙතන ඇතුළට ගිහපු ගමන්ම ඔක්කො ගොඩක් වගේ classes තියෙන්නේ ඔය දකුණු පැත්තේ තියෙන engineering building එකේ. තව එකක් දෙකක් වගේ තියෙනවා අනිත් පැත්තේ. ඒකත් එච්චර දුර නැහැ. ඉතින් මේ වගේ පොඩි restaurants තියෙනවා. එහෙම තමයි. මේ වගේ ඉඳගෙන යාළුවොත් එක්ක කතා කරන්න bench තියෙනවා. ඉතින් අර පේනානේ දකුණු පැත්තේ ගහලා තියෙන්නේ EN කියලා අනේ බිල්ඩින් එකේ තමයි මගේ ගොඩක් ක්ලාසස් තියෙන්නේ. ඉතින් මේ රෙස්ටොරන්ට්ස් ගැන ගත්තොත් එහෙම මේකේ ඇතුළේ තියෙන රෙස්ටොරන්ට්ස් උයි එළියේ මේකේ ස්ට්‍රීට් එකක් තියෙනවා. එතන තියෙන ටිකයි ගත්තම එළියේ තියෙන ඒවායි ගාණ අඩුයි. එහෙම කම්පෙයාර් කරලා බැලුවම ඉතින් අලුතෙන් ආපු කෙනෙක් හරි එන්න බලාගෙන ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම් ඔයගොල්ලෝ try කරන්න ඕන නම් ඇතුලේ රෙස්ටොරන්ට්ස් වලින් try කරන්න. ඒතර එළියේ ඒවයි ගාණ අඩුයි. ඉතින් මේ තියෙන්නේ චීස් බිල්ඩින් එක. මම මේ බිල්ඩින් එක බලන් තමයි ගොඩක්ම ස්වින්බර්න් එකට ආවේ. මොකද මම කලින් බලපු vlogs වල මම කනේ O-level ඉවර වෙච්ච ගමන් මම ස්වින්බර්න් එක ගැනම තමයි හිතේ. ඉතින් ඒ vlogs වල ගොඩක් මෙන්න මේ චීස් බිල්ඩින් එක ගැන කියනවා. ඉතින් ඒක ඇතුළේ ඉඳලා එළිය පේන විදියත් මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නනවා. ඉතින් මම ඉක්මනට යන්නේ මගේ ආසම තැනට.
මම ස්වින්බර්න් එක ඇතුලේ කෑම ගණන් කිව්වට මෙන්න මේ කොෆි ෂොප් එකේ නම් කොෆීස් මාරම ගාන අඩුයි. ගොඩක් ඒවා $4 ඒ වගේ යන්නේ. ඉතින් මේ තමයි මම ආසම තැන. මෙතනට වෙලා හොට් චොක්ලට් එකක් බොනවා කියන්නේ මගේ ආසම දේ. මම යුනියකට ගිහපු දවසේ ඉඳලා ආසම දේ තමයි ඒක. හැබැයි මෙතන කොෆීස් ගාන අඩු වුණාට කෑම නම් ටිකක් ගාන වැඩි. ටිකක් හැබැයි. ඉතින් මේ තියෙන්නේ මම කරන්න ආසම දේ. මෙතනට වෙලා හොට් චොක්ලට් එකක් බොන එක වහින වෙලාවට සීතලට මම ආසම දේ. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ක්ලිප්ස් ඔක්කොම ගොඩක් දවස්වල ගත්ත ඒවා. මේ vlog එක හදලා තින්නේ හැම දවසකම වගේ ගත්ත ක්ලිප්ස් වලින්. ඉතින් ඕගොල්ලන්ට වින්ටර් එක කාලේ vlogs උත් පෙනේ. ඊට පස්සේ සමයක පටන් ගත්තී ස්ප්‍රින්ග් එකේ vlogs පෙනේ. ඉතින් එක විදියට පෙනේ. ඒක ගණන් ගන්න එපා ඉතින්. මේ දැක්කනේ මම ඉස්සෙල්ලා පෙන්නපු ක්ලිප් එකේ ගහේ හොඳට කොළ තියෙනවා. දැන් මල් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. හැබැයි මේ මල් තියෙන කාලේ නම් මාර ලස්සනයි. මම හැමදාම උදේට මේ කැම්පස් එකට එද්දී අනිවාර්යෙන් මෙතන ෆොටෝ එකක් ගන්නවා ගහේ. ඒ කියන්නේ මාරම ලස්සනයි ඒක. ඉතින් දැන් අපි යමු බිල්ඩින් එක ඇතුළ බලන්න. ඒ කියන්නේ මගේ ක්ලාසස් තියෙන මම කියවනේ ඊඑන් බිල්ඩින් එකේ ගොඩක් තියෙන්නේ කියලා. ඉතින් අපි යන් දැන් ඒක ඇතුළ බලන්න. ස්විම්බර්න් කාපට් එකකුත් තියෙනවා. කොහොම හරි මම ඒක දැක්කේ දැන්. ඉතින් මෙහෙම තමයි බිල්ඩින් එක ඇතුළට ගිහිපු ගමන් තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි තැන් තියෙනවා අපිට වැඩ කරන්න නැත්නම් යාළුවොත් එක්ක ඉන්න. එහෙම තමයි. දැන් මම වෙන්ඩින් මැෂින් එකෙන් කෝක් එකක් ගන්න තමයි යන්නේ. මම දැන් කල්පනා කරනවා මොනවද ගන්න කියලා. So මේකේ කරන්න තියෙන්නේ item එකේ number එක ගහලා ඊට පස්සේ අපේ card එක tap කරන්න. ඉතින් මම හිතන්නේ මං ගත්තේ කෝක් එකක්. මට මතක නෑ හරියටම. හරි කෝක් එකක් තමයි අරන් තියෙන්නේ. ඔගොල්ලෝ යුනියර්ගේ වටේ පෙන්නලා මට මහන්සි. දැන් ඉතින් මම මේ කෝක් එක බොනවා ඊළඟ ක්ලාස් එක පටන් ගන්න. දැන් දැක්කේ මම මේ අතින් පෙන්නන්නේ මගේ ඊළඟ ක්ලාස් එක තියෙන තැන. කොහෙද ඉතින් මතක නෑනේ කවුරුද මම වීඩියෝ කරේ. මේ ක්ලිප් එක නම් මාරම බ්ලර් වෙලා තියෙන්නේ. ගණන් ගන්න එපා. මම මේක දැම්මේ මම ඔයගොල්ලන්ට ක්ලාස් එකට ගියා කියලා පෙන්නන්න. නැත්තම් කිව්වොත් මම ක්ලාස් එකට ගියේ නෑ කියලා. දැන් ඉතින් මේ හදිසියෙන් යන්නේ ඊළඟ ක්ලාස් එකට. ඊළඟ ක්ලාස් එක තියෙන්නේ මේ බිල්ඩින් එකේම තමයි. හැබැයි තව ෆ්ලෝර්ස් දෙකක් උඩ. ඉතින් ඒකට තමයි දැන් මේ යන්නේ. ගණන් ගන්න එපා ලයිට් එකට පොඩ්ඩක් මොනවාද වෙනවා. ඒකේ කැමරාවේ සෙටින්ග්ස් හදන්න ඕනේ. ඉතින් ඊළඟ vlogs වලදී මම හරියට ඔයගලන්ට vlog එක ගේන්නම්. දුවගෙන ගියට වැඩක් නෑ. ඉතින් ඉස්සෙල්ලා ක්ලාස් එක ඉවර වෙනකන් ඉන්නත් එපා. මේ ක්ලාස් එක ඇතුලේ ක්ලිප්ස් නම් ගණන් ගන්න එපා. මේ ඔක්කොම ක්ලාසස් වල වීඩියෝස් මම අම්මිලට ක්ලාස් එකට ආව කියලා දාන්න ගත්ත ඒවා. ඉතින් මේ තියෙන්නේ TN බිල්ඩින් එකේ අර මම පෙන්නපු ටික වගේ ඉඳගෙන ඉන්න ගොඩක් අසයින්මන්ට්ස් එහෙම කරනවා ළමයි එතන ඉඳලා. ඉතින් දැන් මේ යන්නේ මගේ අනිත් බිල්ඩින් එකේ ක්ලාස් එකට. ඒක තියෙන්නේ level 5 වල. මම යන්න පටන් ගන්නේ level 2 එකේ. ඒක level 2 එකට entrance එක තියෙන්නේ අර coffee shop එක තියෙන්නේ එතන ඉඳලා. මගේ මූණ ගණන් ගන්න එපා. ඒ දවස් ටිකේ මගේ මූණේ මාරම විදියට පිම්පල්ස් දාලා තිබ්බේ. දැන් නම් ටිකක් හොඳයි. ඉතින් මේ බිල්ඩින් එකේ මම ආසම එකක් තමයි මේ බිල්ඩින් එකේ කලර්ස්. එක ෆ්ලෝ එකකින් ෆ්ලෝ එකට ඒ ෆ්ලෝ එකට විතරක්ම වෙනම කලර් එකක් තියෙනවා. අනිත් බිල්ඩින්ග්ස් වලත් එහෙම තියෙනවා. හැබැයි මේක මාර ක්‍රියේටිව් විදියට හදලා තියෙන්නේ. ඉතින් ඔය ඉස්සරහා කෙලින්ම පේන රූම් එකේ තමයි මගේ ක්ලාස් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ක්ලාස් එක. මේකත් අර වගේම බ්ලර් වෙච්ච ක්ලිප් එකක් තමයි තියෙන්නේ. හරි දැන් එන්න මාත් එක්ක යන්න මට අදාළ නැති ඒ වුණාට යුනි එකේ ලස්සන පැත්තක් බලන්න. මට අදාළ නැති කියලා කිව්වේ මම කරන සබ්ජෙක්ට් එකට මේ පැත්තේ ක්ලාසස් නැහැ. ඉතින් මේකේ ගොඩක් තියෙන්නේ සයන්ස් අර ඒ වගේ දේවල් කරන අයට.
හැබැයි මේ පැත්තේ තමයි ඉන්ටර්න්ෂිප්ස් ඒ වගේ අර ජොබ් ඔපචුනිටීස් ගැන කතා කරගන්න ඒ වගේ දේවල් වලට ඔෆිස් ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. ඉතින් එහෙම තමයි. බලන්න මෙයාගේ ලස්සන. මට කියන්න බැරුණානේ මම කරන්නේ බිස්නස් ඇනලිටික්ස්. ඉතින් මේ පැත්තෙත් ගොඩක් තියෙනවා කොෆි ෂොප්ස්, රෙස්ටොරන්ට්ස් වගේ දේවල්. ඇත්තටම මම ෆස්ට් ටයිම් තමයි මේ පැත්තට ගියේ. කියන්නේ ස්වින්බර්න් කියන්නේ එක දවසින් බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ අලුත් ලේට් ලැබ් එකේ උඩම. ඇත්තට මෙතන මාර නියමයි. හැබැයි එදා ටිකක් වැස්සා තෙමිලා හැම තිබ්බේ. හැබැයි යාළුවොත් එක්ක ඉන්න නියම ප්ලේස් එක. මහර ක්ලිප්ස් බ්ලර් වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා. මම මේ මිනි ව්ලොග්ස් වලට ගත්ත ඒවත් ක්‍රොප් කරලා දානවා. ඔයගොල්ලන්ට තැන්ක් පෙන්නන්න ඕන නිසා. ඉතින් මේ තව දවසක් මගේ යාළුවා හිරන්නට ක්‍රේවින් එකක් ආවා කියලා චයිනීස් ඩිෂ් එකක් කන්න. ඉතින් අපි ආවා ස්වින්බර්න් ගාව තියෙන පොඩි රෙස්ටොරන්ට් එකකට. අර මං කිව්වේ ස්ටේෂන් එකේ වමට හැරිච්ච ගමන් තියෙන ස්ට්‍රීට් එක ඒක තමයි මේ. ඉතින් කාලා බඩ පිරිලා එළියට එද්දිම මෙතන බබල් ටී ෂොප් එකේ ෆ්‍රී ඩ්‍රින්ක්ස් දෙනවා. කොච්චර බඩ පිරලා තිබ්බද? ඉතින් ෆ්‍රී ඩ්‍රින්ක් එකක්නේ try කරලා හරි බලන්න පුළුවන්නේ. ඉතින් අපිත් එතෙන්ට ගියා. ඒගොල්ලන්ගේ තිබ්බේ ඒගොල්ලන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම ඒගොල්ලෝ අපිට ඩ්‍රින්ක් එක දෙනවා. තව ඒගොල්ලන්ව ඉන්ස්ටා ෆලෝ කරාම කී ටැග් එකක් දෙනවා. ඒ කී ටැග් එක මාරම කියුට්. ඒක හොඳම වැඩේ කියන්නේ ඒ ඩ්‍රින්ක් එක මාර රහයි. අපි අහුව මොනාගෙන්ද හැදුවේ කියලා. මොකද ඒකේ අමුතු නිකන් පුරුදු රහක් එනවා. ඒගොල්ලෝ හදලා තියෙන එක රයිස් වලින්. ඒක හිතන්න බෑ ඇත්තට මේක මාර රහයි. මේකේ ඩ්‍රින්ක්ස් මාර රහයි. මොකද මං ආපුම දවස්වල මේකෙන් ගත්තා එක දිගට. හැබැයි ටිකක් ගණන් $9,1000ක් විතර වෙනවා ඩ්‍රින්ක් එකක්. හැබැයි රහයි. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රින්ක් එක. මේ තියෙන්නේ කී ටැග් එක. හරිම කියුට්. ඒක කොලේ නිසා පේන්නේ. ඉතින් මම මේ දැන් යන්නේ ATM එකක් හොයාගෙන. මෙහි ATM ගොඩක් අර අපේ වගේ අර ඇතුලේ රූම් එකක් ඇතුලේ නෙමෙයි තියෙන්නේ. නිකන් එළියෙම තමයි ATM මැෂින් එක තියෙන්නේ. ඒක ඔය ගොඩක් හොරු ඉන්න පැතිවල එහෙම ඒක ඇත්තටම බය වැඩක් ATM එකෙන් සල්ලි ගන්නවා කියන එක. මේ පැත්තේ නම් ෂේප් සිටි එකේ ෂේප් මං හිතන විදියට මට තාම එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් එහෙම තමයි. මේකත් මෙතනට වැටෙන්නේ යුනි එකේ ඇතුළෙන්ම එන්න තියෙන තැනකට. අර ස්ට්‍රීට් එක මං කිව්වේ එතනින්මයි එන්න තියෙන්නේ. ඉතින් එතනට ආපු ගමන් මේ රෝඩ් එකට වැටෙනවා. මෙතන හැම දෙයක්ම තියෙනවා. මැක්ඩොනල්ඩ්ස්ද වූල්වර්ත්ස්ද හැම එකක්ම තියෙනවා. මෙන්න මේ වගේ තැනකින් තමයි එතනට යන්න තියෙන්නේ. ඒක ඇත්තටම මේ යුනි එක ගාව හැම දෙයක්ම තියෙනවා. ඒක මාරම වාසි. කන්නද බඩු ගන්නද හැම දෙයක්ම තියෙනවා. අර මං කිව්වේ ස්ටේෂන් එකෙන් දකුණට හැරිච්ච ගමන් අපිට තියෙන්නේ ස්වින්බර්න් එක. වමට හැරිච්ච ගමන් අපිට තියෙන්නේ අර ස්ට්‍රීට් එක. ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න බැරි වුණානේ මේ තියෙන්නේ චීස් බිල්ඩින් එක. මෙහෙම තමයි ඉතින් ඇතුළේ ඉඳලා එළිය බලනවම පේන්නේ. මම ඇත්තටම මේකට ගියේ මට ක්ලාස් නැහැ මේකේ. මට එදා ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා. ඉතින් අපි ප්‍රැක්ටිස් කරන්න රූම් එකක් බුක් කරලා මේකට ගියා. ඉතින් මම දැන් vlog එක එන් කරන්න යන්නේ. මම හිතන්නේ මේක තමයි මම කරපු දිගම vlog එක. හැබැයි එහෙම කරලත් මෙච්චර දවස් ගානක ක්ලිප්ස් එකතු කරලත් මට යුනි එකේ භාගයක්වත් තාම කවර් කරගන්න බැරි වුණා.
ඉතින් අනිවාර්යෙන්ම මම ඔයගොල්ලන්ට ඉස්සරහට යුනි එකේ හැම තැනම වගේ පුළුවන් විදියට ක්ලිප්ස් අරගෙන vlog එකක් අනිවාර්යෙන් ගේනවා. හැබැයි මේ දැන් මගේ බ්‍රේක් එක යන්නේ ෆෙබ් වෙනකන්. ඉතින් ඊළඟ අවුරුද්දේ තමයි ඔයගොල්ලන්ට ආයෙත් යුනි එකේ vlog එකක් මම හිතන විදියට බලා ගන්න වෙන්නේ. හැබැයි යුනි එකේ vlogs එහෙම වුණාට මම දිගටම තව ලස්සන vlogs අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ගේනවා. ඉතින් එහෙම තමයි මම දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර යන ගමන් තව දෙයක් තමයි මම ගොඩක් වෙලාවට යුනි යද්දී අරන් යන එකක් මට ඔයගොල්ලන්ට කියන්න හිතුණා. 7-Eleven එකේ බ්ලූබෙරි පයි එක. ඒක මාරම රහයි. ඒ කියන්නේ ඒකේ ගොඩක් ස්වීට් ගතියක් නැහැ. ඒක ඇත්තටම රහයි. මාත් ඒක ළඟදී try කරේ. දැන් මම දිගටම ඒක තමයි අරන් යන්නේ. ඉතින් මං හිතනවා ඔයා මෙහි එන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් නැත්තම් ස්වින්බර්න් එකට එන්න ඉන්න කෙනෙක් නම් මෙහි ගැන හොයන කවුරු හරි වුණා නම් මේක ඔයාට යූස්ෆුල් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තව ලස්සන vlog එකක් ඔයගලන්ට ගේනකම් bye bye. This is Blush in Melbourne.